ගැසට් එකේ හොඳට විස්තර දාලා තියෙනවා පොස්ටල් තියෙන්නේ ATI එක ඇතුළෙමයි. ATI branches 19ක් තියෙනවා. 10 courses තියෙනවා 14ක්. pages තියෙනවා, groups තියෙනවා. ඉතින් ඒ වගේත් බලන්න. Hello everyone, welcome back to my YouTube channel. අද අරගෙන ආවේ ගොඩක් අය රික්වෙස්ට් කරලා තිබ්බ වීඩියෝ එකක්. මුලින්ම කියන්න ඕනේ වීඩියෝ එකේ quality එක අඩු නම් ඒ වගේම මගේ voice එක නම් ගණන් ගන්න එපා. දැන් වෙලාව 11:40යි. ඔයාලා දැන් දන්නවා මම දාරන් අප වීඩියෝ එක මොකක්ද කියලා. එක අය ප්‍රශ්න අහලා තිබුණා. මම මේක ගැන මීට කලින් වීඩියෝස් ගොඩාක් කරලා තියෙනවා. ඉතින් කොහොම හරි මම ආයෙත් මේක ගැන වීඩියෝ එකක් කරනවා කියලා හිතුවා. මමත් දැන් මේ සෑහෙන කාලයකට පස්සේ ස්ලේට් එක ගැන වල විස්තර කියන්නේ. ඒ නිසා මගේ වීඩියෝස් වගේම තවත් අයගේ වීඩියෝස් බලලා ස්ලේට් වෙබ්සයිට් එක බලලා ඉතින් ගොඩාක් විස්තර හොයාගත්තා. හැබැයි හැම එකම කියන්නේ නැහැ. ඔයාලටත් හොයාගන්න ටිකක් මම ඉතුරු කරනවා. ස්ලේට් එකේ වෙබ්සයිට් එක. ඉතින් මේ වෙබ්සයිට් එකට ගියොත් හැම විස්තරයක්ම හොඳටම පැහැදිලිව වලට බලා ගන්න පුළුවන්. ඉතින් එච්චර පැහැදිලි විස්තර දාලා තියෙද්දිත් නේ සමහර අය ඉතින් විස්තර අහන්නේ. එහෙම ලේසියෙන් විස්තර හොයන අයට මං හිතුවා මං කරගත්ත දේවල් ටිකක් කියන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. ඒක තමයි අපේ ATI හැම එකෙම වගේ තියෙන හැම කෝස් එකම ගොඩක් හොඳයි. වටිනාකමක් තියෙන කෝසස් තමයි තියෙන්නේ. ATI හැම එකම ඒ නිසානේ උගන්වන්නේ වටිනාකමක් තියෙන හින්දානේ. ඉතින් ඔයාලා මේ කෝසස් වලට ඇප්ලයි කරද්දී ඔයාලගේ ක්වොලිෆිකේෂන්ස් වලට ගැලපෙනවද? එතකොට ඔයා යන්න කැමති ජොබ් ෆීල්ඩ් එක, දැනට තියෙන ජොබ් මාකට් එක, එතකොට ඔයාගේ ඉන්ට්‍රස්ට් එක, ඒ වගේම තමයි ඔයා කැමති ATI එක, එතකොට ඔයා කැමති කෝස් එක, මේ හැමදේම හොඳට බලලා තමයි ඔයා ඇප්ලයි කරන්න ඕනේ. මොකද ඔයා සමහරට ඉන්න පැත්තට එක්ක ඔයාට යන්න කැමති කෝස් එක නැති වෙන්න පුළුවන්. මේ විදිහ දේවල් තියෙනවා. ඉතින් මේ හැම එකම ස්ලේට් වෙබ්සයිට් එකේ වගේම ගැසට් එකේ දාලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒවා හරියට හොයලා බලලා ඇප්ලයි කරන්න. මොකද ඔයා මේකට ඇප්ලයි කරලා ඔයා සිලෙක්ට් වෙලා ඔයා ඒක යන්නේ නැතුව අතට මොකද නැවැත්තුවොත් තව කෙනෙක්ගේ chance එකක් තමයි මේකෙන් නැති වෙන්නේ. ඒ නිසා හොඳට හොයලා බලන්න ඇප්ලයි කරන්න කැමැත්තෙන් ඉන්න ඔයා විස්තර හැම එකක්ම හොයලා බලලා ඇප්ලයි කරන්න. ගොඩක් අය ඇප්ලයි කරනවා ඊට පස්සේ මග නවත්තලා යනවා. තව කෙනෙක්ගේ chance එක නැති කරනවා ඊට පස්සේ සමහර අය අර මේ රජයෙන් දෙන ලෝන් එකකට ඇප්ලයි කරනවානේ. ඉතින් ඒකටත් ඇප්ලයි කරනවා මේකටත් ඇප්ලයි කරනවා. දෙකෙන් එකක් විතර නෙගන්න පුළුවන්. එතකොට අතට මගදී ATI එකේ ඉගෙන ගන්න නවත්තලා දාලා යනවා. ඉතින් ඒ නිසා ඔයාලා හරිම දේ හිතලා බලලා හොඳම තීරණය ගන්න. ඉතින් ඔන්න ඒක මුලදී මතක් කරනවා. ATI branches 19ක් තියෙනවා. 19 කොහෙද තියෙන්නේ? ඒ හැම එකම ඔයාලට වෙබ්සයිට් එකෙන් ගිහින් බලන්න පුළුවන්. මම නිකන් ඔයාලට කියන්නම් කොහෙද branches තියෙන්නේ කියලා. branches තියෙනවා අම්පාර, බදුල්ල, දෙහිවල, ගාල්ල, ගම්පහ, ජැෆ්නා, එතකොට නුවර, කෑගල්ල, කුරුණෑගල, කොළඹ, ට්‍රින්කෝ, රත්නපුර, සමන්තුරේ, තංගල්ල, වවුනියාව, නාවලපිටිය, මන්නාරම, අනුරාධපුරය, මඩකලපුව. එතකොට අපේ ඕනම ATI එකට આવොත් එහෙම ඔයාලට ගෙනන්න පුළුවන් කෝසස් තියෙනවා 14ක්. හැම එකේම මේ 14ම නැහැ. එක එක branches වල එක එක courses ප්‍රමාණවල තියෙන්නේ. ඉතින් ඔයාලා ඒක ඇප්ලයි කරද්දි ගැසට් එකෙන් එක බලන්න පුළුවන්. මම දැනට තියෙන courses 14 මොනවද කියලා ඔයාලට කියන්නම්. මුලින්ම තියෙනවා English, Agriculture, Management, Accountancy, එතකොට IT, Business Administration, Food Technology, Quantity Survey, එතකොට Building Services, Business Finance, Engineering, Tourism and Hospitality, Mechanical, එතකොට Consumer Science and Product Technology. ඔවා තමයි තියෙන subjects. ඒ දේවල් ඔයාලට විස්තරාත්මකව ස්ලේට් එකේ වෙබ්සයිට් එකට ගියොත් බලන්න පුළුවන්. මේ තියෙන ස්ලේට් එකේ වෙබ්සයිට් එක. එතකොට ඔයාට මේක නිකන් ටයිප් කරලා බලන්න කම්මැලි වගේ නම් මම තවත් ඔයාලට ලීසි කරන්න description box එකේ ස්ලේට් එකේ වෙබ්සයිට් එකේ link එක දාන්න. ඒ වගේම ගැසට් එක ඇවිල්ලාද නැද්ද කියලා බලන්න ඔයාලට ලේසියෙන් යන්න පුළුවන් TAML ගුරු වෙබ්සයිට් එකට. පොද මම ඇප්ලයි කරේ TAML ගුරු වෙබ්සයිට් එකෙන් බලාගෙන හැමදේම. ඉතින් දැන් ඔයාලා දන්නා මොනවද තියෙන සබ්ජෙක්ට් ඒ වගේම මොනවාද කොහෙද ATI branches තියෙන්නේ කියලා. ඉතින් ගැසට් එකට ගියොත් ගැසට් එකේ තියෙනවා මේ ATI එක ඒ වගේ මොන සබ්ජෙක්ට් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් මොන HNDද තියෙන්නේ කියලා. ඒකට ඉස්සර නම් සිලෙක්ට් කරේ basically
ටෙස්ට් එකක් තියලයි සෙට් ස්කෝර් එකේ මාක්ස් බලලයි. දැන් අන්තිමට ගත්ත ඉන්ටේක් එකේ හැමෝම ගත්තේ මාක්ස් බලලයි. කියන්නේ යාළගේ රිසල්ට් එකට මාක් එකක් දීලා. ඉතින් මේ පාර කොහොම වෙයිද දන්නේ නැහැ. ඉතින් ළඟදිම ගැසට් කරයි ඔයාලා හොඳ අවධානයෙන් ඉන්න. හැමතිස්සෙම ස්ලියට් එකේ වෙබ්සයිට් එක එතකොට ටැමිල් වෙබ්සයිට් එක ඕවා හැමතිස්සෙම බලන්න. ඊට අමතරව ගොඩාක් Facebook pages තියෙනවා groups තියෙනවා. ඉතින් ඒ වගේත් බලන්න. මූලිකව මම දැක්ක දෙයක් තමයි ගොඩාක් අය අහන්නේ තමන්ගේ රිසර්ච් ෂීට් එක දාලා මේ සිට් ස්කෝර් එකෙන් මේ රිසල්ට්ස් වලින් කොහෙට යන්න පුළුවන් වේද මොන සබ්ජෙක්ට් එක කියන්නේ HND එක ඉගෙන ගන්න පුළුවන් වේද කියලා. ඉතින් එහෙම එක එකනාගෙන් අහන එකත් හොඳයි. ඉතින් දැනගන්න මොකද ඒ pages වල groups වල ඉන්නේ ගොඩාක් HND කියන්නේ ATI ඉගෙන ගත්ත අයියලා කලන්. ඉතින් එයාලගෙන් අදහස් ගන්න එක හොඳයි. හැබැයි ඊට වැඩිය ලේසි ඔයා ඇප්ලයි කරලා බලන්න. තව දෙයක් තමයි අපේ ATIs වල සමහර ඒ වගේ ෆුල් ටයිම් පාර්ට් ටයිම් දෙකම තියෙනවා සමහර කෝසස්. ඉතින් ෆුල් ටයිම් කරන කෙනෙක් නම් ඔයාට කිසිදු ගෙවීමක් නැහැ. පාර්ට් ටයිම් කරන කෙනෙක් නම් ඔයාට ඒකට මුදලක් ගෙවන්න වෙනවා ඒ සෙමිස්ටර්ස් වලට. එතකොට පාර්ට් ටයිම් කරන අය ගොඩක් වෙලාවට ගන්නේ ජොබ්ස් කරන අය. ඒතකොට ෆුල් ටයිම් කරන අය ගොඩක් වෙලාවට එයාලා බලන ක්වොලිෆිකේෂන් එකක් විදියට වයස අවුරුදු 23ට අඩු කියලා තමයි ගැසට් එකේ නම් තියෙන්නේ. උනට 23ට වැඩි අයත් ඉතින් ඉන්නවා. ගොඩක් කෝසස් වලට ඉන්ටර්න්ෂිප් එක කියන්නේ ට්‍රේනින් පීරියඩ් එකකුත් තියෙනවා මාස 6ක. ඉතින් මේ දේවල් හැම එකම හොඳ විස්තරතුව පරණ ගැසට් වල එකේ තියෙනවා. ඒ කියන්නේ අන්තිමට දාපු ගැසට් එකේ තියෙන ගැසට් එකක් තියෙනවා. ඕන්න මම ඒකේ PDF එකේ link එකත් මම description box එකට දාන්නම්. ඒකත් කියවලා තියාගන්න දැන් ඉඳලම. ගොඩක් අය අහනවා මම මොකක්ද කරන HND එක සහ මම කොහෙද ඉගෙන ගන්නේ? මේ දේවල් විස්තර අහනවා. ඉතින් මම කලින් වීඩියෝස් වලත් ඒවා දාලා තියෙනවා. මම ඉගෙන ගන්නේ දෙහිවල ATI එකේ. උට මම ඉගෙන ගන්න ATI එකේ කියන්නේ දෙහිවල එකේ තියෙනවා මේ සබ්ජෙක්ට් 7ක්. ඒ සබ්ජෙක්ට් 7 තමයි IT, accountancy, management, business finance, business administration, tourism, English. ඉතින් අපේ ATI එකේ කියන්නේ දෙහිවල ATI එකේ accountancy එතකොට English ඒ සබ්ජෙක්ට්ස් දෙක පාර්ට් ටයිම් ඉගෙන ගන්න පුළුවන්. ගැසට් එකේ හොඳට විස්තර දාලා තියෙනවා පාර්ට් ටයිම් තියෙන සබ්ජෙක්ට්ස් මොනවද KKTIs වල ෆුල් ටයිම් තියෙන සබ්ජෙක්ට්ස් මොනවද කියලා. පාර්ට් ටයිම් තියෙන්නේ Saturday Sunday, ෆුල් ටයිම් තියෙන්නේ සතිය දවස් 5ෙම. ඒ කියන්නේ week days වල. උට හොස්ටල් තියෙන්නේ කොහෙද කියලාත් ගොඩක් අය අහනවනේ. හොස්ටල් තියෙනවා දෙහිවල ATI එකේ, ගම්පහ ATI එකේ ගෑනු ළමයින්ට දෙන්නේ හොස්ටල් එක ෆස්ට් ඉයර් එකේදී විතරයි. අම්පාර ATI එකේ කොළඹ ATI එකේ ගෑනු ළමයට පිරිමි ළමයින්ට දෙගොල්ලන්ට හොස්ටල් හම්බ වෙනවා. ඒත් හම්බෙන්නේ ෆස්ට් ඉයර් විතරයි. හොස්ටල් තියෙන්නේ ATI එක ඇතුළෙමයි. ඒකට ඔයාලට තවත් ලේසි. ආකය අහන දේ තමයි අනිත් එක මේක උගන්වන්නේ ඉංග්‍රීසි මීඩියම්ද සිංහල මීඩියම්ද කියලා. ඇත්තටම කිව්වොත් HND courses උගන්වන්නේ ඉංග්‍රීසි මීඩියම් වලින්. ඉතින් ඒ නිසා ඔයාලා ටිකක් කල් තියෙන නිසා පුළුවන් නම් ඉංග්‍රීසි සබ්ජෙක්ට් එක කරන අය හැර ඒ අයත් කරාට කමක් නැහැ. පුළුවන් නම් මොකක් හරි ඉංග්‍රීසි ඩිප්ලෝමා එකක් කරලම එන්න ATI එකට. එතකොට ඔයාලට තවත් ලේසි ඉගෙන ගන්න වැඩ හරියට කරගන්න. කය අහනවා ලෙක්චර්ස් තියෙන්නේ කොහොමද කියලා. ලෙක්චර්ස් තියෙන වෙලාවල් වලට අපි ටයිම් ටේබල් එකක් දෙනවා. එක අවුරුද්දකට සෙමිස්ටර්ස් 2යි. එතකොට අවුරුදු දෙකට සෙමිස්ටර්ස් 4යි. හැම සෙමිස්ටර් එකක් අන්තිමේටම අපිට එක්සෑම් එකක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් හැම යුනිවර්සිටි එකම වගේම තියෙන ප්‍රොසෙස් එක තමයි මේ අපේ ATIs වලත් තියෙන්නේ. සමහර වෙලාවට අපිට ඔන්ලයින් ලෙක්චර්ස් උත් තියෙනවා. දැන් මෙතන මම මේ මට දාපු ප්‍රශ්න වල ගොඩක් තියෙන එක එක කෝසස් ගැන විස්තර කියන්න කියලා. ඇත්තම කිව්වොත් මම බිස්නස් ෆයිනෑන්ස් ගැන එක වීඩියෝ එක විස්තර දාලා තියෙනවා. ඒ මගේ යාළුවෙක් එක කරන නිසා. හැබැයි අනිත් හැම කෝස් එකක් ගැන මට විස්තර කියන්න විදියක් නැහැ. මොකද වෙන වෙන මෙහෙම කියන්න බෑනේ. මට මං කරන කෝස් එක ගැන ඔයාලට විස්තර කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලා වෙන වෙනම කෝසස් ගැන විස්තර දැනගන්න ඕන නම් ගැසට් එක බලන්න. ගැසට් එකේ හොඳට පැහැදිලිව තියෙනවා. ඉතින් ආයෙත් කලින් කිව්වා වගේ Facebook එකේ ඒ තියෙන pages groups බලන්න. වෙන වෙනම අහලා තියෙන්නේ මේ මම කරේ මේ අවුරුද්දේ මට මේ පාර ගැසට් කරාම ඇප්ලයි කරන්න පුළුවන්ද කියලා යාලා කරපු අවුරුද්ද දාලා. ඉතින් මම මොන අවුරුද්ද කරත් ඔය එක්සෑම් පාස් වෙලා තියෙනවා නම් එතකොට ඔයා අවුරුදු 23ට අඩු නම් ඉතින් හොඳයි. 23ට අඩු නැතත් මේ ඉතින් 23ට වැඩි වුණත් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. ඔයා මොන අවුරුද්දේ එක්සෑම් එක කරත් ඒ තියෙන ක්වොලිෆිකේෂන්ස් තියෙනවා නම් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. හැමතිනම් ATI එකට ජොයින් වෙලා ඔයාගේ HND එක කරන්න ඉස්සෙල්ලාම ඔයා යන්න කැමති
කෝස් එක කියන්නේ කරන්න කැමති කෝස් එක මොකක්ද කියලා බලන්න. ඒ කෝස් එක ඔයාලට ළඟම ATA එක තියෙනවද කියලා බලන්න. එහෙම නැත්නම් ඔයා යන්න කැමති වෙන ATA එක මොකක්ද කියලා හිතලා බලලා ඒකට ඇප්ලයි කරන්න. ඉතින් ඇප්ලයි කරන විදිය දැනගන්න කැමති අය ඉන්නවා නම් කියන්නේ දැනගන්න ඕන නම් කියන්න මම ඇසට් කරාට පස්සේ ඒක ඇප්ලයි කරන විදිය ඔයාලට කියලා දෙන්නම් කොහොමද ඇප්ලයි කරන්න කියලා. ඉතින් ඒ නිසා මේ දැන් තියෙන කාලේ අතරතුර ඔයා කරන්න කැමති HND ඒ කෝස් එක ඉන්න සබ්ජෙක්ට් එක එතකොට ඔයා කරන්න කැමති කොහෙද කියන එක ඔයා දැන් මම ඩිසයිඩ් කරගන්න. එතකොට ලේසි ගැසට් කරපු ගමන් ඇප්ලයි කරන්න. ඉතින් ඇත්තටම මමත් ගොඩක් විශ්වර වලට ගැසට් එක බලන්නේ. ඉතින් මම ගැසට් එකම කියවන්න ගියොත් එහෙම සෑහෙන වෙලාවක් යනවා. මොකද ගැසට් එකේ තියෙන pages 12ක්. ඉතින් ඔයාලා මම කියන්නේ අන්තිමට දාපු ගැසට් එකේ. ඉතින් ඒ නිසා ඔයාලා මේ ගැසට් එක කියවන්න. මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට විස්තර කියන්නම්. ගොඩක් අය මට DMs එවලා තිබුණා Instagram එකේ TikTok එකේ. ඉතින් එයාලටත් thank you. මොකද මම වීඩියෝ එක බලනවා එයාලා වැඩි විස්තර මගෙන් අහලා තිබ්බට. මම කලින් ස්ලේට් එක ගැන කරපු හැම වීඩියෝ එකක්ම මම මේ වීඩියෝ එකට attach කරනවා. ඉතින් ඔයා ඒව බැලුවේ නැත්නම් ඒවත් බලලා අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකත් ඔයා වෙනකම් බලන්න නැති. ඔයාලට මේ වීඩියෝ එකත් වැදගත් වෙන්නේ නැති. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බ වෙමු. Thanks for watching. Bye bye.